APARC Agriculture Technology Demonstration Park. කෘෂි තාක්ෂණික උද්‍යාන සොයා යන ගමනක්. අයිබෝවන්. අපි අද ඇවිල්ලා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4500කට වඩා ඉහළ තියෙන තැනකට. රහංගල කන්දේ ගලබොඩ කන්ද පාමුල තමයි අපි මේ ඉන්නේ. ඔබ මේ දකින්නේ බීජ අර්ථාපල් වගාවක්. සාමාන්‍යයෙන් අර්ථාපල් බීජ වගාවක් සිදු කරනකොට මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4500කට වඩා ඉහළ ප්‍රදේශ තමයි මේ වගාව සඳහා තෝරාගන්නේ. මේ සඳහා වැදගත් වන තාක්ෂණික කරුණු තියෙනවා. ඉතින් මේ විදිහේ වගාවකට එන්නට තාක්ෂණික වශයෙන් අප පසුකළ යුතු පියවර ගණනාවක් තියෙනවා. කුඩා ටිෂු කල්චර් පැලයක් නැත්නම් පටක රෝපිත පැලයක් අරගෙන ඒකෙන් පෙරමූලික කුඩා බීජ හදලා G0, G1, G2 කියලා පරම්පරා ගණනාවක් පසු කරලා තමයි මේ විදිහ බීජ අර්ථාපල් වගාවකට අප පිවිසෙන්නට ඕන. අද වැඩසටහනින් මේ සඳහා අප යොදා ගන්නා මූලික තාක්ෂණය පිළිබඳව ඔබව දැනුම්වත් කරනවා. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියත් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහයෝගයෙන් කටයුතු කරලා තමයි මේ විදිහේ වගාවක් පිහිටුවන බීජ අර්ථාපල් ටික ලබා දෙන්නේ. අපි බලමු මොනවද මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික කරුණු කියලා. සාර්ථක බීජාර්ථාපල් වගාවකින් ගුණාත්මක බීජාල නිෂ්පාදනයක් සඳහා හොඳ ගුණාත්මක මව්වල වගාව සඳහා යොදාගත යුතුයි. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මේ විදිහේ බීජාර්ථාපල් වගාවක නැත්නම් නිෂ්පාදනයක යෙදෙන්නට ප්‍රධාන අරමුණක් තියෙනවා. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියෙන් කෘෂි තාක්ෂණික උද්‍යාන කලාපය යටතේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකතු කරගෙන බීජාර්ථාපල් නිෂ්පාදන කලාපයක් ආරම්භ කරන්න හේතුව තමයි ලංකාවේ අපි ආනයනික භෝගයක් විදිහට අර්ථාපල් දැන් සැලකෙනවා. එතකොට අපිට ලොකු ඩොලර් ප්‍රමාණයක් යනවා. නමුත් ලංකාවේ මේ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න රටට අවශ්‍ය කරන අර්ථාපල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන්. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොට ලංකාවේ හොඳින් බීජ නිෂ්පාදනය කරන්න පුළුවන් අවශ්‍ය කරන නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ගුණාත්මක බීජාර්ථාපල් පටකරෝපණ තාක්ෂණයෙන් ජෙනරේෂන් 0 දක්වා ගෙනල්ලා ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු G0, G1, G2 බීජාර්ථාපල් පර්යේෂණාංශය නිෂ්පාදනය කරන්න ආරම්භ කරලා මේ වෙනුවට වසර ගණනාවක් තිස්සේ අතිසාර්ථක වෙලා තියෙනවා. ඒ බීජාර්ථාපල් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලාංශයේ ගුණනය කරලා ගොවීන්ට දෙන්නත් අවශ්‍ය කරන පදනම හැදිලා තියෙනවා. නමුත් මෙතනින් ඉස්සරහට මේ වැඩසටහන යන්න බැරි අවශ්‍ය කරන බීජාර්ථාපල් මූලික බීජාර්ථාපල් ප්‍රමාණය රටට නිෂ්පාදනය කරගන්න පුළුවන් ඉඩම් ප්‍රමාණයක් අපේ රජයේ ගොවිපළ සතුව නැහැ. නමුත් මෙම ඉඩම් ප්‍රමාණය මේ බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂ කලාප තුළ තියෙනවා. විශේෂයෙන් ගත්තොත් මේ රහංගල, පිටපොළ, එතකොට වංගිය කුඹර, වක්කඩහින්න, මලපොළ කියන කොට්ටාසවල බීජාර්ථාපල් විදිහට අර්ථාපල් හදන්න පුළුවන් නිර්ණායක තියෙන ඉඩම් අපේ ගොවීන් සතුව තියෙනවා. එතකොට මෙතන කරන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවි කණ්ඩායම් තෝරගත්තු කලාපවල ගොවීන් අතර සම්බන්ධීකරණයක් හදලා ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සම්පූර්ණ අවශ්‍යතාවය ගොවීන්ට ලබලා දීලා ගොවීන් එකතු කරගත්ත වැඩසටහනක් ගොවිපළ අංශයත් එක්ක සම්බන්ධ කරලා ගොවිපළ අංශයේ ඇත්තටම නම් අවුට්ග්‍රෝව ෆාමින් සිස්ටම් වගේ අදහසකින් තමයි මේ වැඩසටහන පටන් ගන්න. අවශ්‍ය කරන බීජ ප්‍රමාණය දීලා ගොවීන් තුල මේ වගාව කරලා අපිට ලංකාවට අවශ්‍ය කරන බීජ ප්‍රමාණය දෙන්න පුළුවන්. බීජාර්ථාපල් පෙට්ටි අපි කියන්නේ ටොන් 14000ක් ඕනි වෙනකොට ඔය පිටරටින් ආනයනය කරන බීජාර්ථාපල් ටොන් 2000ක් තමයි අපිට ඕන වෙන්නේ. ඒ අවශ්‍ය කරන ප්‍රමාණයම නිර්මාණය කරන්න පුළුවන් ප්‍රබල ගොවි කණ්ඩායමක් ගොවි සමාගමක් නිර්මාණය කරනවා. දෙපාර්තමේන්තුවත් එක්ක සම්පූර්ණ සම්බන්ධීකරණයෙන් අර්ථාපල් මූලික බීජ
ගොවිපලාන්සයෙන් ගන්න ගොවිපලාන්සේ යටතේම ගොවි බිම්මල මේ වගා කරන්න ගොවීන්ගේ අවසානයේ ඒ ලබා ගන්න බීජාර්ථාපල් ගොවිපලාන්සේම සීත කබඩාවල තබලා නැවත අවශ්‍ය කාලයට වෙළඳ පොළට නිකුත් කරන්න විදිහ වැඩසටහනක් පූර්ණ වැඩසටහනක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඔව්. ඇත්තටම සංකීර්ණ ඒ වගේම තාක්ෂණානුකූලව නිවැරදිව සිදු කළ යුතු ක්‍රියාවලියක් තමයි මේ. මෙහිදී ප්‍රධාන වගකීම දරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පටික රූපිත පැළ ලබා දීලා මේ ඔස්සේ තමයි G0 G1 වගේ පරම්පරාවන් බිහි කරන්නේ. අපි බලමු කොහොමද මේ පටික රෝපිත පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සීතෛලීය පරීක්ෂණ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන්නේ කියලා. සීතෛලීය පරීක්ෂණ මධ්‍යස්ථානය විශාල කාර්යභාරයක් සිදු කරනවා. මේ අර්ථාපල් බීජ නිෂ්පාදනයේදී මූලික පියවර කිහිපයක් සිදු කරමින්. මෙහිදී මොන විදිහේ දායකත්වයක්ද ලබා දෙන්නේ, මොන විදිහේ කර්තව්‍යයක්ද සිදු කරන්නේ? අර්ථාපල් පරිහානියට පත් වෙනවා වගා කිරීමේදී ශේෂ්ත්‍රයේදී බොහෝ රෝග සහ පලිබෝධ නිසා. ඒ නිසා අලුත් කරගන්න ඕනේ, නැත්නම් ආනයනය කළා ඒක ගොවි ජනතාව වෙත ලබා දීම සිදු කරන්න ඕනේ. එතකොට රෝග සහ පලිබෝධ අයින් කළා අලුත් අර්ථාපල් නිෂ්පාදනය කිරීම සඳහා මේ ආයතනය තුල අපි පටක රෝපණ තාක්ෂණය භාවිත කරනවා. මේ පටක රෝපණ තාක්ෂණයේදී ඒ රෝග සහ විස බීජ ඉවත් කළා විස බීජ රහිත වගා මාධ්‍යයක් තුල අපිට කෘත්‍රිම වගා කළා ඒකෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ අර්ථාපන නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ ස්ථානයේදී කරන්නේ ඒ කුඩා පටක අරගෙන මේ මාධ්‍යක වගා කළා පටක රෝපිත පැළ නිෂ්පාදනය කිරීමයි. එයින් අපි ශේෂ්ත්‍රයට ලබා දෙනවා පටක රෝපිත පැළ. ඒවා ගුණනය කළා කුඩා ආකන්ද හදලා ඒවා විවෘත ශේෂ්ත්‍රයේ ගුණනය කළා තමයි ගොවි ජනතාව වෙත බීජ අර්ථාපන ලබා දීම සිදු කරන්නේ. මේ තියෙන නවීකරණ ව්‍යාපෘති ඒ අදාළ ව්‍යාපෘති සමග ඒකාබද්ධ වෙලා දේශීය අවශ්‍යතාවයේ සපුරා ගන්න අපි උත්සාහ දරනවා මේ වර්ෂය සිට. ඔව්. ඇත්තටම කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාංශ, බීජ ආරෝපණ ද්‍රව්‍යාංශ සියල්ල එකතු කරගනිමින් රටේ බීජ අර්ථාපන නිෂ්පාදනය සිදු කිරීම. පටක රෝපණ තාක්ෂණයෙන් නිපදවන මව් ශාකවලින් සීතායේදී බීජ සහ රෝපණ ද්‍රව්‍ය අංශයේ ශාකාගාර තුලදී වගා මාධ්‍ය භාවිත කරමින් පටක රෝපණ පැළ සිටුවා පෙර මූලික බීජ නිෂ්පාදනය කරනවා. පෙර මූලික බීජ වගා කරමින් ලබා ගන්නා කුඩා අර්ථාපල් පැළ වායු රෝපණ තාක්ෂණයෙන් නැත්නම් එරෝපොනික් තාක්ෂණයෙන් මූලික බීජ නිෂ්පාදනයට නැත්නම් G0 බීජාල නිෂ්පාදනයට කටයුතු කරනවා. ඔබ මේ දකින හරිතාගාරය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශයේ හරිතාගාර සංකීර්ණයේ එක හරිතාගාරයක්. මේදී මේ නව තාක්ෂණයත් එක්ක මේ හරිතාගාර 20 සංවර්ධනය වෙනවා කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතියේ දායකත්වයෙන්. මොකටද එරෝපොනික් තාක්ෂණයේ ඔස්සේ බීජ අර්ථාපල් නිෂ්පාදනයට නැත්නම් G0 අල නිෂ්පාදනයට. මෙහිදී මෙය වර්ග මීටර 400ක වගේ ප්‍රමාණයකින් මේ එක හරිතාගාරයක් යුක්ත වෙනවා. මේ ආකාරයේ 20ක් සංවර්ධනය තුළින් රටේ ආර්ථිකයට අවශ්‍ය නැත්නම් අපේ ගොවි ජනතාවට අවශ්‍ය G0 අල නිෂ්පාදනය සමයි අරමුණු වෙන්නේ. දැන් බීජ අර්ථාපල කිව්වහම විශාල මුදලක් මේ සඳහා වැය කරන්න ඕන රටක් වශයෙන් අපි සියලු දෙනාම ඒ වගේම ගොවීන්. මේකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට යම් පියවරක් අරන් තියෙනවද තාක්ෂණයි ඔවුන්ට ලබා දීලා මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ නිෂ්පාදනය කරන්න? ඇතෙම මේ ලංකාවේ බීජ අර්ථාපල වල තියෙන ගැටලුව තමයි ඒකට තාක්ෂණිකව සුදුසු ඉඩම් ලංකාවේ නැහැ. අඩි 4500 ට උස වෙන්න ඕන. ස්වභාවික වනාන්තර වලින් වට වෙලා හුදකලාව පවතින්න ඕන. වෙනත් වගා බිම් හරහා එන වතුර තියෙන්න බෑ විස බීජ වලින් තොර.
එතකොට වටමාරු ක්‍රමයක් පවත්වාගෙන යන්න ඕනේ. අපි මේ වගේ ගොඩාක් කාරණාවලට ගැලපෙන ඉඩම් ලංකාවේ හොයාගන්න බැරි හින්දා අපිට සිද්ධ වෙනවා වෙන විකල්පයක් සඳහා මේකට යන්න. ඒ වගේම අපි දන්නවා අධික මිලක් ගෙවන්න වෙනවා අපිට දැන් පිටටින් එන බීජ අර්ථාපල වලට ගොවි මහතුරුන්ට කොහොමවත් දරා ගන්න පුළුවන් විදිහක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගොවි මහතුරුන්ගේ ඒ හදාගන්න තමන් විසින් හදාගන්න මේ බීජවල ගුණාත්මක ඉහළ නම් වල අඩු මිලට තමන්ට අවශ්‍ය හොඳ ගුණාත්මක බීජ ටිකක් හදාගන්න. ඒකට තමයි මේ පද්ධතිය අපි මේ සංවර්ධනය කරන්නේ. අපි මේ අපේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන 23ක් වූ හරිතාගාර මේ බීජාර්ථාපල නිෂ්පාදන තියෙන මේ හරිතාගාර 23න් ඇතරම මේ අපි මේ දකින මේ හරිතාගාර ටික තිබුණේ ඝනමාධ්‍ය වගාව යටතේ කියලා. අපි ඉස්සර කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ අපේ ප්‍රධාන අනිකුත් මේ අපි එහා පැත්තේ තියෙන හරිතාගාර වලින් G0 හැදුවා. ඒ හදන පෙරමූලික බීජ G0 බීජ අපි මේ හරිතාගාරවල ගෙනහලා වගා මේ මාධ්‍යයක ඝන මාධ්‍යයක අපි මාස 3මාරක වගාවක් නඩත්තු කරලා ටිකක් මෝරපු ටිකක් ලොකු බීජ අර්ථාවල එකක් තමයි ගොවි මහතුරුන්ට දුන්නේ. හැබැයි ඒකම අපි දීලා බැලුවා ගොවි මහතුරුන්ට පෙරමූලික බීජ G0 කියන ඒ අලුත් තාක්ෂණයෙන් නිපදවන කුඩා බීජ අපි දීලා බැලුවා. ඇත්තම අපි හිතනවට වඩා වැඩි වේගෙන් ගොවි මහතුරු මේකට අනුගත වුණා. එහෙනම් අපි තවත් මේ අඩු නිෂ්පාදනයක් දෙන ඝන මාධ්‍ය වගාවේ මේ පෝච්චි වල වගාව නවත්තලා මේ අපිට මේ අලුත් තාක්ෂණයෙන් ඒර්පනික් කියන වායුගත රෝපණ කියන තාක්ෂණයෙන් වැඩි බීජ අර්ථාපල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන මේ තාක්ෂණයට මේ අපේ හරිතාගාර 20ම පරිවර්තනය කරනවා. මේකට අපිට කෘෂිකර්මාංශ නව්‍යකරණ ව්‍යාපෘතියෙන් විශාල මුදලක් අපිට ලබා දෙනවා. මිලියන 180කටත් වඩා වැඩි මුදලක්. ඒ මුදලෙන් දැන් ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පද්ධතිය මේ අපිට පේන මේ වගේම මේ හරිතාගාර 20ක් මේකට පරිවර්තනය කරලා වැඩි පෙරමූලික බීජ ප්‍රමාණයක් ගොවි මහතුරු අතර පත් කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. දැනට අපි ඌව පළාත් මධ්‍යම පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව වල වැඩසටහන් වලින් ශේෂ්ත්‍රයේදී ගොවි මහතුරුන්ගේ ඉහළ ගුණාත්මකයෙන් යුත් ටොන් 3000ක් පමණ නිෂ්පාදනය වෙනවා. නමුත් අපිට මේක ටොන් 10000ක්වත් කරගන්න ඕනේ. ඒ ටොන් 1000ක් කරගන්න නම් ගොවි මහතුරුන්ට මූලික පරම්පරාවේ බීජ විශාල ප්‍රමාණයක් අපි දෙන්න ඕනේ. අඩු ගානේ ගොවි මහතුරු අතට මේ අපි ගණන් හදලා තියෙන විදිහට මිලියන 8ක්වත් G0 ඒ කියන්නේ පෙරමූලික බීජ ලබා දෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ පරිවර්තනය වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් අවුරුද්දකට දැනට අපි හදන්නේ ආසන්නව මිලියන 3ක් විතර වගේ. මේක 3 ගුණයකින් වැඩි කරලා මිලියන 9ක් පමණ අපි ප්‍රමාණයක් මේක නිෂ්පාදනය කළා ගොවි මහතුරුන්ට දෙනවා. දීලා වෙලා ගොවි මහතුරුන්ගේ බීජ අර්ථාපල නිෂ්පාදනයේ ස්වයං බීජ අර්ථාපල නිෂ්පාදනයේ ඉහළ ගුණාත්මකයෙන් යුත් මේකයි වැදගත්කම. දැන්වත් ගොවි මහතුරු කොහෙන් හරි හොයාගෙන හිටවනවා. නමුත් වඩා වැදගත් ඉහළ ගුණාත්මකයෙන් යුත් බීජ අර්ථාපල ටොන් 10000ක්වත් ශේෂ්ත්‍රයේ හැදීම මේකෙන් අරමුණු කරගෙන අපි තියෙනවා. ඔව්. ඇත්තටම තාක්ෂණයෙන් ඉතාමත් ඉහළ දැනුමක් තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා මේ විදිහට පෙරමූලික කුඩා බීජ නිෂ්පාදනය කරලා ඒ තුලින් ලබා ගන්නා බීජ තවත් G1, G2 ලෙස පරම්පරා කීපයක් නිෂ්පාදනය කිරීම මෙහිදී සිදු වෙනවා. ඒ වගේම මේ ලබා ගන්නා කුඩා බීජ අපේ ගොවීන්ට ගොවි ශේෂ්ත්‍රවලදී තවදුරටත් ගුණනය කරලා මේ විදිහට බීජ අර්ථාපල නිෂ්පාදනය කිරීම තමයි අරමුණ වෙන්නේ. ගුණාත්මක බීජාර්ථාපල නිෂ්පාදනයේදී G0, G1, G2, G3 ලෙස බීජ අල ගුණනය කිරීමේදී නවීන තාක්ෂණය යොදා ගනිමින් දැන් අපේ ගොවින් වගාවෙන් නියැලෙනවා. ඉතින් අපි දැක්කා කොහොමද පටක රෝපිත තාක්ෂණය යොදාගෙන ටිෂු කල්චර් පැල අර්ථාපල් පැල හදාගෙන පෙරමූලික කුඩා බීජ G0 අල නිෂ්පාදනය කරලා G1 පරම්පරාවන් කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා. ඉතින් මේ තුලින් අර්ථාපල් බීජ අල නිෂ්පාදනය තමයි ඊළඟ පියවර වන්නේ. මේ සඳහාත් යොදාගන්නේ නවීන තාක්ෂණය, ජාත්‍යන්තර සේවා සපයන ආයතනයේ තාක්ෂණය, ඉතාමත් තාක්ෂණානුකූලයි. අපි බලමු ඊළඟ වැඩසටහනකදී කොහොමද මේ පියවරයන් තවදුරටත් සිදුවන්නේ කියලා. එහෙමනම් අද වැඩසටහනෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ලබන සතියේ බලාපොරොත්තු වෙනවා මේ විදිහටම බීජ අර්ථාපල් නිෂ්පාදනයේ ඉතිරි තාක්ෂණික පියවර පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නට. එතෙක් ඔබට අලුත් දැනුම ලැබෙන වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.